Guys, welcome back to my YouTube channel. ඉතින් අද අපිට විශේෂ දවසක්. අද මේ මාසේ 24 වෙනිදා අද අපේ ගෙදරට දෙමළයන්ගේ ප්‍රතිමාව අරගෙන ඇවිල්ලා යාඥා කරනවා. ඉතින් මම හිතුවා අද ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕන කියලා. එහෙනම් ඉතින් මුලින්ම දැන් මම ගියස් කරන් තමයි යන්නේ. ගියස් කරනවා කියලා කරේ මං ගේ අතු ගාලා දාලා ඒක ටිකක් හුව කරලා දැම්මා. යන්නේ දැන් අතු ගාලා කරලා ඉවරයිනේ. ඉතින් ගේ හොද ගන්න තමයි යන්නේ. මාළුවන්ට කෑම දාන්න. ඉතින් මම හිතුවා අලත් එකට එකතු කරගන්න. ඒ වෙද්දි මං සාලි වැඩ ඔක්කොම කරලා ඉවරයි. ඉතින් මාළුවන්ට කෑම දාන්න තමයි මම මේ ආවේ. මේවා මම වඩ දෙන්න. මේක අපි මේ තියෙන ප්‍රතිමාව තියන්න ඕන තැන. ඒක දැන් සුදු රෙද්දක් දාලා මේක ටිකක් හදා ගන්න ඕන. ඉතින් ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද හදාගන්න කියලා. ඉතින් මොකද විදිය? දැන් මේක ටිකක් සරස ගන්න තමයි තියෙන්නේ. ඉතින් අම්මයි මම එළියට ගිහිල්ලා මල් ටිකක් අරන් ආවා. මොකද මල් පෝච්චි දෙකකට අපිට මල් ඕන වෙනවා. එහෙනම් ඉතින් ඒකත් හදලා මම ඔයාලට පෙන්නන්නම්. මල් පෝච්චි දෙක. ඉතින් තව එකක්. එහෙනම් ඉතින් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න මේ මල් ටික ලස්සනට මම හදලා තියනවාද කියලා. මල් ටික හදලා ඉවරනන් පස්සේ අපි ඒවා ටික ගිහින් තියලා බැලුවා ලස්සනයිද කියලා. මල් පෝච්චි ටික හැදුවෙන් පස්සේ මං මල් මාලේ ගොතන්න. ඉතින් ඒක හැදුවෙන් පස්සේ මම ඔයාලට පෙන්නන්න. මම මල් මාලේ ගොතලා ඉවරයි. මේ තියෙන එක. එකටත් කිට්ටුයි. දැන් තමයි අපි කන්නේ යන්නේ. හරි බඩගිනි. එහෙනම් කාලේ ඉන්න. මං කාලේ ඉවරයි. දැන් මං යනවා මේ කේක් කපන්න. මොකද යාඥා කරන්න එන කට්ටියට දෙන්න කේක් ටික කපන්න ඕන. මේ තියෙන කේක් එක දැන් මේ කෑල්ලට කපා ගන්න ඕන. ආගෙන ඉවරයි. මේ වැඩිපුර කෑල්ල ටික එතන කේක් කෑලි 24ක් වගේ තියෙනවා. මදි වුණොත් මේකෙන් ටිකක් අරගන්න බලන්න. ඉතින් දැන් මම වැඩ ටික ඉවර කරලා වශයෙන් දාගෙන ආවා. මොකද දැන් දෙමළයන්ගේ ප්‍රතිමාව ගෙන හින්දා මේ විදිහට තමයි අපි සරසල ඉවර කරගත්තේ. මයි දෙමළයන්ගේ ප්‍රතිමාව අපේ ගෙදරට ගෙනා. ඉතින් මේ විදිහට අපි සරසගත්තේ. ඔයාලා කමෙන්ට් කරන්න මේක ලස්සනයිද කියලා. එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.